WhatsApp use කරන ඔයාට WhatsApp username කියලා අලුත්ම අලුත් ට්‍රික්ස් එකක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ tool එකෙන් මොකද වෙන්නේ කියලා මම දැන් කියලා දෙනවා. ඉතින් මේ tool එකෙන් වෙන්නේ ඔයාගේ WhatsApp number එක කිසිම කෙනෙකුට දෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ username එක කාටම හරි කෙනෙකුට දුන්නොත් එයාට search කරලා ඔයාට message එකක් දාන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට ඔයාගේ personal WhatsApp number එක කිසිම කෙනෙකුට දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ tool එක නිසා. ඉතින් මේ username එක receive කරගන්න අනිවාර්යෙන් ඉක්මනින්ම මොකද මේ username එක එක්කෙනෙකුට එකක් විදිහට තමයි ගන්න පුළුවන්. ඉතින් අපි හිතමු සාමාන්‍යයෙන් කාගේ හරි නම මම කියමු හරි මගේ නම ඉෂාන්. ඉතින් මම ඉෂාන් කියලා username එක දානවා. ඉතින් තව කෙනෙකුට ඉෂාන් කියලා කියන තව කෙනෙකුට කවමදාවත් මෙන්න මේ ඉෂාන් කියන name එකට username එකක් create කරගන්න බෑ. ඒක මොකක් හරි වෙනස්කමක් ගන්න වෙනවා. ඉතින් ඒක තමයි ඉක්මනින්ම මේක receive කරගන්න කිව්වේ. ඒ වගේම මම මතක් කරනවා මේ WhatsApp tool එක තාමත් WhatsApp ලත් experiment කරගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් මේ tool එක හැමෝටම හම්බෙලා නැත්නම් ඒ වගේම මම මතක් කරනවා WhatsApp application එක open කරගන්න කලින් WhatsApp app එක update කරලාද කියලා බලන්න Play Store එකට ගිහින්. ඉතින් ගොඩක් කට්ටියට මේ tool එක ඇවිල්ලා ඇති. නැති කට්ටිය අනිවාර්යෙන්ම message එකක් දාන්න පල්ලෙහා comment section එකේ ඔයාට මේ tool එක enable වෙලා තියෙනවද කියලා බලන්න. ඉතින් අපි කෙලින්ම WhatsApp එක open කරගමු මෙන්න මේ විදිහට. හරි. මගේ මේ අමුතුම විදිහට තියෙන්නේ මගේ WhatsApp එකේ හැම අප්ඩේට් එකක්ම මට ඉස්සරහම එන නිසා තමයි. ඉතින් මම මෙතන your කියන එක ක්ලික් කරගන්න. ඉතින් මම මේ විදිහට මේ your ක්ලික් කරලා මෙතන තියෙනවා මගේ personal account එකට මම මේ විදිහට යනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා username receive කියලා මෙන්න මෙතන තියෙන tab එකක්. ඉතින් මේ tab එක ඔයා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් නෙමෙයි එන්නේ වෙනම අමුතුම ඉන්ටර්ෆේස් එකක් මම කලින් හදලා තියෙන නිසා තමයි මේ ඉන්ටර්ෆේස් එක මට ආවේ. ඉතින් ඒකට ඔයා කලබල වෙන්න එපා. කිසි ප්‍රශ්නයක් නැහැ. පල්ලෙහා තියෙන කොළ පාට බටන් එක ප්‍රෙස් කරලා ඉස්සරහට යමු. ඉතින් ඉස්සරහට ගියපුවා මෙන්න මේ වගේ තැනකට තමයි ඔයා වැටෙන්නේ. ඉතින් මෙන්න මෙතන ඔයාට පුළුවන් ඔයාගේ නම හරි වෙන මොකක් හරි ඔයාට අවශ්‍ය කරන අනන්‍යතාවයක් තියෙන name එකක් දෙන්න. එහෙම නැත්නම් ඔයාගේ Facebook name එක උනම් මෙතෙන්ට දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාගේ යාළුවාට උනත් ඔයාගේ නම්බර් එක නැතුව අනිවාර්යෙන්ම search කරලා ඔයාට test එකක් දාන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ tricks එකෙන්. ඉතින් මම මේ විදිහට type කරනවා මෙන්න මේ විදිහට type කරලා ඔයාට මෙතන හරිය වැටුන්නේ නැත්නම් මේ username එක වෙන කෙනෙක් කවුරුම හරි කෙනෙක් use කරලා තියෙනවා. ඒක නිසා මේ username එක ඔයාට use කරන්න බැරි වෙනවා. ඒක නිසා ඔයාට මේකට වගේ නමේ කෑල්ලක් හෝ මැද කෑල්ලක් හෝ නම් දෙකක් හෝ ඔයාට use කරන්න පුළුවන්. ඒක ඔයාගේ අතේ තියෙන වැඩක්. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන save කියන එක දෙන්න. ඉතින් ඔයාගේ මොකක් කියලා තියෙනවා මන් දන්නේ. මගේ නම් save කියන එක තියෙන්නේ මොකද මම කලින් හදපු නිසා. ඒ වගේම මම මතක් කරනවා මේ වීඩියෝ එකෙන් ඔයා මොනවාම හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවාට මේ වීඩියෝ එක share කරන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට like එකක් දාන්න. තව තවත් ඔයාට මෙයාගේ වීඩියෝ ළඟට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මාව subscribe කරගත්තොත්. ඉතින් පල්ලෙහා තියෙන subscribe button එක touch කරන්න. ඉතින් අර පුළුවන් bell icon එක click කරගන්න. ඉතින් ඔයාට මං අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගන්න පුළුවන් අලුත්ම අලුත් වීඩියෝ එකක්. මම මතක් කරන අලුත්ම අලුත් වීඩියෝ එකකින් නැවතම සුබ දවසක් හමුවනවා.